ලස්සන වීඩියෝ එකක් කරන්නේ මේ වගේ පුංචි ගෙවත්ත ඔයාලට පේනවා ඇති මේ ගස් ලැබු ගහ ඔන්න කෙලින්ම අඩේ මං හිතන්නේ කෙලින්ම අඩි 30ක් වගේ උස ගහ. දැන් මම මේක පරීක්ෂණයක් කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ඔන්න මල් පල දීලා ගෙඩි හලලා තියෙනවා. ඉතින් අඩි 30ක් නේ. අපිට එතකොට මේකේ පල නෙලන්න බෑ. දැන් ඒකට මම පරීක්ෂණයකට කරා මම කලින් කරා. එතකොට උඩ ගෙඩි තියෙද්දි කලන්නත් බෑ මොකද ඒවත් හැලෙනවා. අපට ප්‍රයෝජනට ගන්න බෑ. ඉතින් මේකට මම පළවෙනියට පරීක්ෂණය කරේ මෙන්න මේ ආකාරයට ගස උස වැඩි හින්දා මෙන්න මේ විදිහට පළුද්දක් ඇති කරගන්න. පළුද්දක් ඇති කරලා මම ගා වෙලුම් පටි නෑ. මම සොපිමි තමයි භාවිතා කරන්නේ. පස්සේ කරපෙල්ලා මෙන්න මේ ආකාරයට තෙතමනේ හිටින්න පස් පුරවනවා. පස් පුරවලා ඊට පස්සේ අපි මේකට වෙලුම් පටි වලින් අඳින්න ඕනේ. එනහම මේක ගහ උස වැඩිනේ මේක පළවෙනි අදියරය. ඊට පස්සේ මේක දෙවෙනි අදියර වශයෙන් අපිට මේක පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේක දැන් අඩි 30ක් විතර උසයි. ඒක ඊට පස්සේ මම ආයෙ මේකෙ මදින් වෙන්න මේ හරියින් නැවත පළුද්දක් ඇති කරලා ඒක පල්ලෙහාටම ගන්නවා. මේ ක්‍රමයෙන් අපට උස ගහක උන පළදාව ගන්න පුළුවන්. වෙන්න මේ විදිහට පළුද්දක් ඇති කරලා වද්දයක් කරන්න ඕනේ. එතෙන්ට වතුර ටිකක් දාන්න ඕනේ චතුගත හිටින්න. ටික කාල ගියාම මේක බද්ධ වෙනවා. ඊට පස්සේ අපිට මේක පළදාව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තවත් දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකක් එක්ක.